ශ්‍රී ලාංකේය ඉතිහාසයේ මෙතරම් විසල් ඉනිකෙලි සංදර්ශනයක් දකින්නට ඊට පෙර කිසි දිනක ඔබට හැකියාව ලැබිලා නැහැ. ඔබේ නෙත යොමන්න මේ අඳුරු අහස්කුස තුල විචිත්‍රවත් වන්නේ ඒ ඉනිකෙලි සංදර්ශනයයි. දැන් නාමල් රාජපක්ෂ මැතිතුමන්, ඒ වගේම ආචාර්ය ප්‍රියත්වන්ත වික්‍රම මැතිතුමන්ලා සියලු දෙනාගේ සහභාගීත්වයෙන් මේ අපූර්ව ඉනිකෙලි සංදර්ශනය ඔබට දැක බලා ගන්නට අහස්කුස තුල පිළිවන්කට තිබෙනවා. සේරුවිල නෞකාවට එපිටින් මහ සයුර මත මහ සයුර ආසන්නයේ මේ නාවික ජැටියට ඔබෙන් ඔබ දකින්නේ ඒ අපූර්වත්වයේ සංකේතයයි. විදින්න මේ ආශ්චර්යයේ ස්වර්ග ద్వාරයේ විතර වූ සතුටයි අහස් කුස තුල බැබලෙන්නේ.
අනුග්‍රාහක දායකත්වය ඇතිව අපට පිළිවන්කම ලැබුණා මේ ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙතෙක් නොවූ විරූ තරමේ විසල් ගිනිකෙලි සංදර්ශනයක් මාගම් රුහුණුපුර මහින්ද රාජපක්ෂ වරාය අභියස සිට මේ ආකාරයෙන් ශ්‍රී ලංකා පුරා විසිරුවා හරින්නට එදා ඔලිම්පික් කුලලට භාවිත කළ ඒ ලොවම විස්මයට පත් කළ ගිනිකෙලි සංදර්ශනය සඳහා සහභාගී වූ කණ්ඩායමක් තමයි අද ශ්‍රී ලංකාවට ඒවා මේ ගිනිකෙලි සංදර්ශනයේ අපූර්වත්වය මවන්නට අපට අනුග්‍රහය ලබා දුන්නේ අපි මේ මොහොතේ චීන රජයේ ආදරබර සෙනෙහසට අපට දැක්වූ අනුග්‍රහයට අත්පොළ සන්නාදයක් ලබා දෙමු සියලුම මිතුරෙනි එකතු වෙලා. එහෙමනම් මාතෘභූමි ප්‍රසංගයත් මේ අතරතුර හඬවන්නට මේ වරාය තොටේ සිට ශ්‍රී ලංකා පුරා ගෙන එන්නට අප මෙතෙන් සිට නැවත වතාවක් සූදානම් වෙනවා. තිස්ස රජුන් හට රුහුණේ එඩිතර කුමරෙක් ලැබුණේ එතැන් පටන් ලක්දෙරනේ ජාතික ජය මල් පිපුණේ එදා මහින්ද හාමුදුරුවෝ ලියූ ඒ කවි වලින් අපේ දූසිඟිත්තන් දරුවන් නැලවුවා අපට මතකයි. නමුත් ආසියාවේ ආශ්චර්ය දක්වා ගෙනියන්නට නිදහස් නිවහල් දේශයක් අපට උදා කළ මේ අයෝමීය ශ්‍රේෂ්ඨ නායකයා නිසා අපට තවත් කවි දහස් ගණනක් දහස් ගණනක් ලියන්නට වෙනවා නිසකයි. හෙට පරපුර ගැන සිතා අදම අනලස්ව වැඩකොට තුන්කල් දක්නා නුවණින් Tamanගේ ශක්තිය ලෝකයට පෙන්වූ ඒ ශ්‍රේෂ්ඨ නායකයා නිසා අද ශ්‍රී ලංක ලෝකයේ තුල බැබලෙනවා. ආශ්චර්යයේ ස්වර්ණ ద్వාරය විවර කරමින් මුළු ලෝකයට හඬගා කීවේ එයයි. ඒ සතුට විඳින මාතෘභූමි ප්‍රසංගයේ සිට ගයන්නට රටටම හිරු සඳුවන් තවත් අපූර්ව ප්‍රවීණ ගායන ශිල්පියෙකුටයි ගෞරවයෙන් ආරාධනා කරන්නේ. ඔබේ ආචාර්ය මැදේ ආරාධනය තුමන්ටයි ප්‍රවීණ ගායන ශිල්පී සංගීත නිපුන් සනත් නන්දසිරි මේරියන් සමග ගායන වේලාවයි. Bel matane tu sangale, chit chit vele sakale.